මේ තමා විජයනගරයේ පිහිටලා තියෙන මහා දේවාලය. ඒක හඳුන්වන්නේ විරූපාක්ෂ දේවාලය කියලා. විරූපාක්ෂ දේවාලය ශිව දේවාලයක්. මේක නිර්මාණය කරලා තියෙන්නේ 7 වෙනි සියවසේදී වගේ. ඒ කියන්නේ විජයනගර අධිරාජ්‍යයට කලින් තමයි මේ ස්ථානයේ මේ දේවාලය නිර්මාණය කරලා තියෙනවා කියලා කියන්නේ. දැන් මම මේ මහා විරූපාක්ෂ දේවාලයට ඇතුල් වෙන්න යන්නේ. මෙතන හනුමාන් දෙවියන්ගේ පිළිරුවක් තියෙනවා ගලේ කොටලා. ඉතින් හනුමාන් ඉපදිලා තියෙන්නේ මේ විජයනගර එහෙම නැත්නම් මේ හම්පි කන්දෙම එහා පැත්තේ. ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ විජයනගර අධිරාජ්‍ය පිහිටලා තිබුණ පුරාණ හම්පි ප්‍රදේශයේ පිහිටලා තියෙන විරූපාක්ෂ දේවාලය මේ ඇතුල් වෙන තැනම තියෙන මේ රූපය අතිශයින්ම වැදගත් එකක්. මේ තමා විජයනගර අධිරාජ්‍යයේ කොඩිය. ඉතින් גם מאוד אומר המקדש הזה, מפוצץ בטפים, מפוצץ. והם באים אליך, לוקחים לך דברים, נותנים עליך. בכניסה נותנים לך בקר. මේ කොඩිය දිහා හොඳින් බලපුවහම පේනවා ඌරෙක් ඉන්නවා. ඒ ඌරට ඉදිරියෙන් කඩුවක් පිහිටලා තියෙනවා. ඉතින් මේකත් අපේ ජාතික කොඩියට පොඩ්ඩක් විතර සමානයි. ඉතින් අපේ සිංහයා කඩුවක් අරගෙන ඉන්නවා වගේ තමයි මේ ඌරෙක් කඩුවක් අරගෙන සිටීම. නමුත් මෙතන තියෙන විශේෂත්වය තමයි ඌරා කියන්නේ විෂ්ණු දෙවියන්ගේ වරාහ කියන අවතාරය. ඉතින් එකල උතුරෙන් එල්ල වෙච්ච විවිධ මුස්ලිම් තර්ජන වලට විරුද්ධව දකුණේ එහෙම නැත්නම් මේ ඩෙකෑනේ සංවිධානය වෙච්ච විජයනගර අධිරාජ්‍ය සංකේතවත් කරේ මේ දෙවියන්ගේ වරාහ අවතාරයෙන්. ඉතින් මුස්ලිම් වරුන්ට විරුද්ධව සටන් කිරීම තමයි මෙයින් පෙන්눔 කරනු ලැබුවේ. මේ තමා විජයනගරයේ පිහිටලා තියෙන විරූපාක්ෂ දේවාලයට ඇතුල් වෙන දොරටුව. ये तो जिससे श्री रामचंद्र लक्ष्मण। हाँ, ये कहाँ पर है? ये इधर से नजदीक है ना, 1 किलोमीटर है ना। सीता මෙහි කණු අතිශයින්ම මනරම් විදිහට ගල් කැටයමින් නිම කරලා තියෙනවා. tomorrow not alone. The good painting, the hall, big hall. Who does the management program here? They bring the Lord to the business of the management program.
They do the dates and kind of they got the family members do the marriage program. It's like it still is going on. If anybody like in India, some people from the different states, Maharashtra, Andhra Pradesh, they like the real Lord Shiva. They come and get the marriage program. Very special mandapa. ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ හම්පි ප්‍රදේශයේම දක්නට ලැබෙන තවත් විශාල ප්‍රතිමාවක් තමයි නරසිංහ ප්‍රතිමාව. නරසිංහ කියන්නේත් විෂ්ණු දෙවියන්ගේ තව අවතාරයක්. ඉතින් මේ අවතාරය බොහොම විශාලව ගලින් කොටලා නිරූපණය කරලා තියෙනවා. When I sit after, please come with that and then you sit here. Ask for everything. Start to take the medicine and Yeah, he's meditating, that's true. Better destroy. Which one's this one? Lakshmi.